ඉන්නත් ඕනේ. අදාම ඉතින් වල මමනේ මතක් කරන්නේ ලොකේෂන් එක. මොන මේ උස්සන්න. එන්න ඉන්නත් ඕනේ. යක් ඩිලිවරි. මතක දැන් කොහෙටද යන්න තියෙන්නේ කියලා වෙලා. ඔව් මතකයි. හිරලටනේ අපි යන්නේ ඉතින්. හැමදාම ඉතින් වල මමනේ මතක් කරන්නේ ලොකේෂන් එක. එන යන්කෝ ඉතින් කියලා වැඩක් නැහැ ඉතින්. මම දන්නවනේ වාගේ හැටි. හැරෙන්න ඕනේ නේ. ඉතින් හැල්ල කෙලිම එන්න. නෑ මිස් එක තියෙන මාකට පෙන්නන්න. මේ ට්‍රාන්ස්පෝර්ට් එකේදී ඩ්‍රම් එක හෙල්ලෙන්නේ නැති වෙන්න තියෙන්නේ. මේක ඇල්ල හයි වෙන්නෙත් නෑ වොෂින් මැෂින් එකට මේක අවශ්‍ය නෑ. මේක එහෙමම අයින් කරලා දාන එකත් තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ රෙඩ් කාඩ් එක. මේක රෙඩ් කාඩ් එක. මේක තියෙන්නේ මිස් ග්‍රේන් හවුස් එක. මේක තියෙන්නේ වෝටර් ඉන්ලෙට් එක. මේකෙ මිස් වෙන්නේ විශේෂ මදදියක් ගන්න මේක හයි වෙන්න ඕනේ ගාඩන් ටැප් එකකට. ගාඩන් ටැප් එක තමයි හයි වෙන්නේ. මේ එන මුකුත් ගලවන්න දෙයක් නැහැ. මේක මෙතනට හයි වෙනවා. මේක කරකවනවා. මේකේ එන හතර බුරුල් කරලා ගාඩන් ටැප් එකේ හොට වටේට ටේප් චුට්ටක් කෙටුවා. ඔතලි වෙලා ඒ හොට දැම්ම මේක ඇතුළට එන හතර තද කරා. හරි. ඔතකොට ටැප් එකේ වැඩේ ක්‍රියාදාමය එතනින් ඉවරයි. ඊට පස්සේ මේක මම මේක මිස්ටර් හයි කරලා දෙන්න. පිටු ටැප් එකත් හයි කරගත්තා කියලා. ටැප් එකත් හයි කරගත්තට පස්සේ අපිට තියෙන මේකට රෙදි ටික දැම්මා. රෙදි ටික දාලා ඉවර මෙතනට වොෂින් පවුඩර් එක මේව ටික දාගන්න තියෙන්නේ. මෙතනට වොෂින් පවුඩර් ටික දාලා ඉවර වෙලා මේක වහලා ඉවර වෙලා මේකත් වැහුවා. ටැප් එක අපිට දැන් හයි කරලා තියෙන ටැප් එක අපි ඇරියා. ඇරලා කරන්ට් එකට දීලා පවර් ඔන් එක එබුවා ස්ටාර්ට් ඔබන්න විතරයි තියෙන්නේ. පවර් ඔන් එක ඔබලා ස්ටාර්ට් එක එබුවම මෙයා 5 පාරක් විතර කරකවනවා. බය වෙන්න එපා වතුර පිරෙන්නේ නැතුව තමයි කරකවන්නේ. ඒක බය වෙන්න එපා වොෂින් මැෂින් එකේ ලෙඩක්වත් දුකක්වත් කිසිම දෙයක් නෙමෙයි. මොකද හේතුව එයා බලනවා රෙදි වෙන බර රෙදි කොච්චර මොන වගේ ප්‍රමාණයක්ද තියෙන කියලා. එයා බලනවා ඔටෝමැටිකලි වතුර කොච්චර පිරෙන්න ඕනේද කියලා. එහෙම 5 පාරක් විතර කරගෙන එක නැවතිලා ඉවර වෙලා මෙතන ඇතුලෙන් තියෙනවා පොඩි ස්ලයිඩින් ඩෝ වගේ එකක්. ඒ ඩෝ එක ඕපන් අපිට පේන්නේ නැහැ මේ ඩෝ එක ඕපන් වෙලා ඒකෙන් වතුර පිරෙන්න පටන් ගන්නවා. වතුර ලිමිට් එකට ආවට පස්සේ ඒකෙම ආයෙ වැහෙනවා. වතුර ටික නවතිනවා. වැඩ කරනවා. හේදිලි ඉවරලා වතුර ටික ඩ්‍රේන් වෙනවා. ඩ්‍රේන් වෙලා වෙලා ආයෙ වතුර ටික පිරෙනවා. ඔහොම දෙපාර තුන් පාරක් හේදෙනවා. හේදිලි ඉවර වෙලා හයියෙන් කරකවල ස්පින් එකක් කරනවා. වේලෙන වැඩෙත් කරනවා. වේලෙන එක කියන්නේ සාමාන්‍ය 85ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍ය තෙත ගතියට තියෙන්නේ. ඒකත් කරලා ඉවර වෙලා කී කී ගාලා මියුසික් එකක් දෙනවා. රෙදි ටික ගත්තා. උඩ කොට හරි වැලක හරි දාගත්තා. වැඩේ ඉවරයි. ඒක විශේෂම දේ තමයි අපි රෙදි ටික හොදනකොට රෙදි ටික දානකොට ආයකටු කාසි අනිවාර්යෙන් බලලා දාන්න. ඒක අනිවාර්යෙන්ම කරන්න. මොකද නැත්නම් ආයකටු කාසි වගේ දේවල් හිර වුණොත් එimhe සෙල්සෙන් වල හදලා දෙනවා. හැබැයි charge කරනවා. ඔයකින්ද අනිවාර්යෙන් අපරාධය. ඒකෙන්ද charge වෙනවා. ඒකෙන්ද ඒ දේ කරගන්න නැතුව ආයකටු කාසි පොඩ්ඩක් බලලා දාන්න. ඒ ටික තමයි තියෙන්නේ.